පාටකුරුල්ලෝ කතාවේ ඉදිරියට සරත් නිසා විසඳෙන ප්‍රශ්නයක් ගැනයි අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්න තියෙන්නේ. නිම්නාවේ 9 ප්‍රශ්න හින්දා මේ වෙද්දිත් කෙවින් එක්ක ලොකු තරහකින් ඉන්නේ. 9 ප්‍රශ්නකටත් වඩා Taman රවට්ටුවා කියන ඒ කේන්තිය වැඩිපුරත් එක්ක ඇති වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අද අපිට කතා කරන්න පුළුවන්. නිම්නාවි සහ ඇත්තම කියනවා නම් මේ වෙලාවේදී කෙවින්ගේ මේ ආරෝව නැති කරන්න පුළුවන්කම තියෙන්නේ සරත්ටත් පමණයි කියලා අපිට හිතන්න පුළුවන්. ඇත්තටම සරත් නිම්නාවේ ඔෆිස් එකේදී හමු වුණාට පස්සේ ඇත්තටම කියනවා නම් පහුගිය කාලේ නිම්නාවේ පැහැරගත්තට පස්සේ කෙවින් සර් හැසිරුණු විදිය ඒ වගේම තමයි ඇත්තටම මේ ආදරේ වෙනුවෙන් කරපු කැපකිරීම අනිවාර්යෙන්ම ගොඩාක්ම එළියට දෙන්න නියමිතයි. සරත්ගේ ඇසූ කරුණු ගැන සිතමින් නිම්නාවේ තනිවෙම හෙමින් මේ වෙලාවේ කල්පනා කරලා බලනවා. ඒ කල්පනා කරලා බලනකොට ඇත්තටම කෙවින්ට සල්ලිවත්, තේපලවත්, බිස්නස්වත් කිසිම දෙයක වටිනාකමක් තිබිලා නැහැ. හැබැයි තමන්ගේ ආදරේ විතරක් ඔහුට මේ තරම් වටිනාකමකින් යුක්ත වෙලා තියනවාද කියලා සරත් කියන කතාවලුයි ඇයට වැඩිපුරත් එක්ක තේරෙන්නේ. ඇත්තටම මේක හරි පුදුමයක්. මේ තරම් Tamanට ආදරේ කරාද කියන එක. ඇත්තටම මේක රංගපෑමක් කියලා Tamanගේ අම්මා අප්පච්චි ඉදිරියට දිගින් දිගටම කියන්න නියමිතයි. එහි කිසිදු වැරද්දක් නැහැ කියන කතාව අපි මතක් කළ යුතුමයි. හැබැයි අම්මලා මොනවා කිව්වත් ඇත්ත තේරුම් ගන්න නිම්නාවේ නැවතත් කෙවින්ට කිට්ටු වෙයි කියලා අපිට විශ්වාස කළ හැකියි.